භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගුණයෙන් යුතුය සීලයෙන් අගතන් වූ කරුණාවෙන් යුතුය ගමනින් සංවර වූ මාගේ සිත තුලද පදවත තුලද මා ළඟින්ම වැඩ සිටිනා වූ මගෙන් තවත් කෙනෙකුට මගේ ගෙදරින් තවත් ගෙදරකට මුළු සිහිලක පුරාම මුළු තුන් ලොව පුරාම වැඩ සිටිනා වූ තල්ලතු පැලේ සිට සිටු මැදුරු රජ මැදුරු දක්වා එකම දාමින් මුළු තුන් ලොවම සුවපත් කළා වූ ඒ වාක්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्धन्वन् मुनिराजस्य सुनन्तु सद्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කීනං පුරාණං යතයන් පදීපෝ පින්කම් ගෙදර යනවා කියලා කිව්වොත් තමයි ඒක නිවැරදි. ඒක දැන් මුල ඉඳලා පොළ ගෙදර හැදෙන්න වෙලා තියෙනවා හදා ගන්න වෙලා තියෙනවා.
ගම්පාල වල අපේ මිදුලට වගේ ඇතුළට අවශ්‍ය නැහැ. අපි ගලවන හැබැයි කැලේට ඕන. හැදෙන්නේ නැත්නම් හදන්න වෙනවා. හැදෙන්නේ නැහැ. ඒ නිසා හදන්න වෙනවා. හැදුනොත් මොකද වෙන්නේ? ඔය මර්ගාතේ වැවෙනවා. පිළිවෙලක් නැහැ. අපි ඇඟුණත් එහෙම. නිකාම වැවෙන්නේ නැරියොත් එහෙම අර කිසිම අංගම් කුලයක් නැතුව හැදෙනවා කියන්නේ. ඒකත් වගේ. කිසිම හැඩ තලයක් රූපයක් ලස්සනක් මොකවත් නැහැ. මේ ලෝකේ මිනිස්සුද සත්තුද ලස්සනද කියලා අහුවොත් කවුද ලස්සන? දැන් මගේ වම් පැත්තේ ඉන්න බිලියන ගාන සත්තු. මගේ දකුණු පැත්තේ ඉන්න මිනිස්සු, ස්ත්‍රී පුරුෂ උස මිටි කළු සුදු චූලි අය ඔය ඔක්කොම. මට කියන්නේ මේ දෙකොල්ලගේ ලස්සනම කවුද කියලා? ඉක්මන ගියමු මේ වෙලා යනවා ඕක. කවුද ලස්සන? මිනිස්සු. ඈ? අනේ මම බයයි උත්තර දෙන්න. මිනිස්සුද ලස්සන සත්තුද? වල සත්තු ලස්සන. ඇත්තම කතාව මේක. ඇඳුම් ඇඳලාද ලස්සන වෙලා ඉන්නේ. එක සතෙක්ව ඇඳුම් අඳින්නේ නෑ නේ ඔය අපි ඇඳුවොත් තමයි. මිනිස්සු ඇඳුනොත් ඇඳලා. ඇයි අපි ලස්සන අටු ඒවට සිතින් ලස්සනයි. මනසේ උසස් අපි. ගන්න දෙනු තියෙන මිනිස්සුත් එක්ක විතරයි තිරිසන් සමාජය තුළ ගන්න දෙනු නැත. ඒක නෝනෙක් නෑ මහත්ෙක් නෑ හීලි නෑ බෑන නෑ පචලුත් නෑ මොකවත් නෑ. කාවට අගටෙනවා. අපි කන්න ගියම විතරයි. අනිත් දිනු දෙක ඉන්නව නේද? අපි කොයි එකේදිත් නෑ. කන්න ගියක් පොර කරනවා. කන්න ගියක් පොර කරන්නේ මට නැති වෙයි කියලා වගේ. බෙදා ගන්නකොට බාතුයි වෑයන්දනේ ඔක්කොම ඒකට. ඇයි යවුවම සැලට් එකවල ඇතුළට ගියා. එහෙම කන්නේ අපිට බත් බෙදාන්න ඉගැන්නුවේ බත් එක බෙදලා වෑයන්දන ලස්සනට වටේ පිළිවෙලට බෙදා ගන්න. බලන්නකො දානගේ වල වින්කම් වල වෙඩින් වල බෙදාගෙන ඉන්න. අපේ ලංකාවේ තරම් කෑම විසික් කරන්නේ වෙන එක රටකව. කන්න පුළුවන් ගන්න නෙමෙයි බෙදාගන්නේ. මදිනම් නම්බුවරුට කියලා ගන්න. නමුත් අපිට ඒකක් අවශ්‍ය නැහැ. මේ මනස් චාරිත්‍ර ධර්ම හැම තැනම හදන්න වෙලා තියෙන්නේ. කඩිනෙකුණත් එහෙමයි. අපි වස්සකට හැම එකම අපි දැන් දෙහි දාලා දෙන්නේ අපි ලොකුටම කෑම දෙනවා. බුකේසෙත් උත්තර කරලා ඕනේ හැටි බෙදාගන්න. හැබැයි ඒක පොරකනමනේ. ඒක පොරකනමයි තියෙන්නේ. මම දන්නේ මොකද කියලා. පාර්සල් 50යි තියෙන්නේ බෙදන්නේ 50 දෙනකොට ඉන්නේ 50 දෙනයි. ඒ පාර්සල් 50 ගන්නත් පොරකනවා. ඉක්මනට ගෙදර යන්න ඕනේ කියලා. පුදුම තතියම. අතරමැද දෙන පොලිම කඩාගෙන විඳගෙන එනවා. ඉන්ටර්නෙට් එකේ ෆොටෝ දෙකක් දාලා තිබුණා. ඒ ෆොටෝ දෙක ලස්සනයි හින්දා මතක් කරන්නේ. එක පැත්තක මේ දන්සැලක පොලිම. අනිත් පැත්තේ මේ බලු පැටව වඩ දෙනකොට කෑම කන්න පොලිම. ප්ලේට් එක කටේ තියාගෙන ටයිමින් එක වදිනකන් ඉන්න ඔල්ලෝසුවේ. වෙලාව වදිනකන්. ගානට අට දෙනා එනවා පේලියට ප්ලේට් එක කටේ තියාගෙන. ඒ එකම ජොයින් කරලා තිබුණා තව ෆොටෝ එකක්. පොසොන් එක දන්සැල් ෆොටෝ එකක්. දන්සැල තමයි කිඹුලා බඩේ ස්පියන් රෝල් කියන්නේ. ඒවා. පෙට්ටි ගණනාවක් ගොඩ ගහගෙන කීයක් ආවත් දෙනවා. අර තවාරේ හදනවා. උණු පිට කන්න බුලා පියන් රෝල්. මොකවන්නේ දැන් පෙට් දෙස් උඩ අහුරුලා පෙට්ටි පිටි. දැන් පොලිම මෙහෙ ඉඳලා එනවා. මොකවන්නේ තාල්ලුවක් ඇවිල්ලා පියන් රෝල් පෙට්ටි ටිකක් බීම. පියන් රෝල් ටිකත් එක්ක බීම පෙට්ටි ටිකක් බීම. ඒ එකමර බල්ලගේ පොලිමත් පෙන්නලා තිබ්බා. මේ කට්ටිය නෑ සයිලිය මේ අපේ මිනිස්සු දන්සලේ. අනේ හාමුදුරුවෝ මං හිතගෙන වදින්න දරිස්තක නමන්න දැයිතු. පන්සල් ඇවිල්ලා. ෆ්‍රයිඩ් රයිස් දන්සලේ කිලෝමීටර 3ක් පයින් එනවා. මෙහෙන් අයිස්ක්‍රීම් අල්ලපු පැටින් මහා කඩල. ඊට පස්සේ මහා නූඩල්ස්. ඊට පස්සේ මහා රොටි දානවා. මහා නෙස්කැෆේ දන්සලට යනවා. ඊට පස්සේ මහා සවුලක බොනවා. ඊට පස්සේ මහා රොටි. ඊට පස්සේ සීනි සම්මුලත් එක පාන්. හැබැයි දෙයක විහිපද ඔය ඔක්කොම කෑවත් බඩේ කැක්කමක් පන්නේ නැහැ. දැන් ගෙදරදී මම ටික කෑම නම් ඉවරයි. හැබැයි මඤ්ඤුකත් එහෙමයි. ඉතින් කෙරවලක් නැහැ. හැබැයි පන්සලේ එහෙම නැහැ ඒක. පොයේ පන්සලේ එන්නේ නැහැ පොසොන් එකට. දන්සල් වදින්න යනකොට කියලා ඩෝදේ පාස් ඔක්කොම ලැහැත් කරගෙන මහපාරේ. අපි දන්නවනේ දැන් මොකද හේතුව ජල මහත්තයා මම බලනකොට යනවනේ පොයේ පොසොන් දවසේ හැමතැනම ට්‍රැෆික් කියන ටයිමින් එකකටවත් බණ පුළුවන් වල අපිට වාඩි වෙන්න බැරි වෙලා තියෙනවා. ඇයි ඒ දන්සල් වල නවත්තනකොට අයියෝ පාරේ අරව ගන්නවත් සිහියක් නැහැ. අයිස්ක්‍රීම් දානවා, කෝපි දානවා, නෙස්කැෆේ දානවා, නූඩල්ස් දානවා, ඊට පස්සේ පාන් දානවා, ඊට පස්සේ රොටි දානවා. එකක්වත් ඉවර නැහැ. හැබැයි හිතගෙන වදින්නලු. තනිස්තක නමන්නත් බැයිලු. ඒ වල පීනසේලු, ඒ මිරිස්සාවලු
ආන් දෙවි ඉන්නවා ප්‍රයිඩ් ඩාන්ස් ඩාන්සර් ගානක් වන්නේ. ඒවනේ ඒව ඔක්කොම කරන්න. හැබැයි මේ වෙනත් ලස්සනට කරනවා. පිළිවෙලක් තියෙන්න ඕන. තේරුණේ? ලස්සන අපි නෙවෙයි කොනේ සත්තුනේ. තේරුණේ? අපි ලස්සන මදි නිසා තමයි කොණ්ඩේ පීරන තැන සිට නියපොත්ත කපන තැන සිට සෙරෙප්පු ජෝඩුවේ සිට ෆෝන් කලර් එකේ කාර් එකේ සිට මොඩිෆයි වෙන්නේ. මොස්තර වෙන්නේ. ඒ අපි ලස්සන අඩු වෙනවා. වදන් නිකන් නැගිට ගමන් කවයි යන්නේ. දාත් මැදලා රෙවුන කපන කොණ්ඩේ කපන පීරන අසෙන් එකක් ගාගෙන ඔක්කොම ටික කරගෙන යන්නේ. නැත්තම් ඔයා ගණන් ගන්න. කඩවල තියාගොත් ඒක. දැන් ඒක වෙලා තියෙන්නේ. කසාලවදී ඉස්සල්ලා පුදුම සෙන්ට් එකක් දාන්නේ. මහත්යා නෝන බලන්න ඈත කෙනෙකුට කිලෝමීටර් 7ක් දුර සෙන්ට් එක මෙහෙ සුවතයි. බෑදලා අවුරුද්දයි මීටර් 20ක් කෙනෙකුට ඉන්න. සෙට් උන්නේ පවුඩර් උන්නේ මොකද? එහෙම නෑ. මැරෙනකම් අපි ලස්සනට යමු. පිළිවෙලට යමු. ආඳුර කෙනෙකුට එහෙම. පිළිවෙලට සිදුරයක් දෙන්නේ නැත්තම් පිළිවෙලට ඉන්නේ නැත්තම් ඔබට කියන්නේ නැත්නම් ආඳුර කිසිම පිළිවෙලක් නෑ යප්පා. එපා වෙනවා. කියන්නේ නැද්ද සිවුරේ දෙන එකක් කියනවා. අපිට වගේනවනේ. තේරුණේ? එක ඩෙන්ටල් එකවත් ඌ එක්වත් රිලව එක්වත් හරක එක්වත් දත් ගලවන්න සුද්ධ කරන්නවත් ඇවිල්ලා ඉන්න අපි අද කරන්නේ. ඒක ඩෙන්ටල් එකම ඌ රිලව හරක් එහෙම දත් ගාන්න සුද්ධ කරන්න අර ඉස්සරහට ආපු පිටිපස්සට දින්න කම්බි දාන්න ඒකකටවත් ඇවිල්ලා නැහැ. එක ගිරවෙක් මයින් එකවත් කවදාවත් දැකලා නැහැ බියුටි සැලුන් එක පෙන්ද පාට කරගන්න ඇවිල්ලා කොට පාට කරගන්න ඇවිල්ලා ඒකට අපි උඩ බලාගෙන බලන්න ගිර පාට කරගන්න ගිහිල්ලා ඉන්නේ. එක ගිරවෙක් මයින් එකවත් අපි දැකලා තියෙද සැලුන් එක කොට පාට කරගන්න එහෙම ඇවිල්ලා. ඇයි ඒව නැචරල්. ඒව සබාදාන මනතුර ලස්සනයි. අපි ලස්සන මදි. බැරි වෙලාවත් අපි දෙයිවල සූ එකේ හිටියා නම් මොකක් වේද? අපි läගලා හිටියා නම් ඇඳුරුත් අතෝ දෙයිවල සූ එකේ මොකක් වේද? එට ඉතල එක මිනිහෙක්වත් එයිද ටිකට් එකක් අරගෙන අපිව බලලා යන්න. දෙනේ කකකා උඩ බලියාගෙන ඉන්න වෙයි. අපි වලට කවුරුවත් එන්නේ නැහැ. ආමරණක සත්තුන්ට තියෙන ඉල්ලු රුපියල් 200 ටිකට් එක. භාවන දෙන ගන්න ඒකේ පූරි මේ. මෙහෙ රිලව් පෙන්නන්න බෑ. වායු රයිවල් දාලා විදිනවා. රිලව් පාන්නනවා. ආන් සූ එකට ගිහලා සෙල්ෆි ගහනවා. ලස්සන රිලව් මුහුණත් මාන කලර් තිබුණා. නැටි දිගායු අපේ උන්ට වඩා. දැන් මෙහෙ රිලව් පෙන්නන්නද බෑ. අපි එහෙමයි මාස්ටර් සත්‍ය දන්න මාස්ටර් මාස්ටර් දන්න ඕති. මට වරක හොඳයි කියලා හිතන දේ තව වෙලාවකට මට මොකද වෙන්නේ? මහා දුක. මට සැපයි කියලා හිතන දේ තව වෙලාවකදී මට දුකයි. මොනරු මරන්න ඕන තහනන්ද නැද්ද? හරිද වැරදිද මොනරු මරන්න? තහනම්. ඇයි? වද වීගෙන යන සත්ව ගණයට අයිති නිසා. පවුද පින්ද? මොනරු මරන්න එක පවුද පින්ද? පව්. කුකුල්ලු මරණ එක හරිද වැරදිද? කුකුල්ලු මරණ එක හරිද වැරදිද? වැරදි. මට කියන්නේ කොහේද බෝඩ් එකක් ගහලා තියෙන්නේ කුකුල්ලු මරණ තහනම් කියන්නේ? කුකුල්ලු මරණ තහනම් බෝඩ් එකක් කොහෙද දැකලා තියෙන්නේ? ප්‍රෙස් ද පිච් එකේද ඔබ ඉන්නව ඒවා නම් තියෙනවා. තහනම්ද? නෑ තහනම් නෑ. හරිද වැරදිද කියලා කිව්වොත්? වැරදි නෑ. කොහෙද වැරදි තියෙන්නේ? මේක පිනත් එක පටලලා ගත්තුනේ වැරදි වෙන්නේ. පාවුද පින්ද? පාවු. කුකුලනේ කවුරු මරුවක් පාවු. හරිද වැරදිද? නීතියෙන්වත් වැරදි නෑ කුකුල මරණ එක. ඒ නිසා වැරදි නෑ. හැබැයි කළොත් මොකක් කරේ? පාවා. දැන් ජලබීතික රෝගී ඇදිච්ච බල්ලෙක් අර කෙරවල ඉඳලා ඉස්රායිල් මිනිස්සු ආපාගෙන මෙහෙට එනවා. දැන් මේක මුන්ඩිකල ආරණ්‍ය බණමඩුව කියලාවත් හිතන්නේ නැතුව. ප්‍රංශය හඳුර බණ කියනවා කියලාවත් හිතන්නේ නැතුව. මට කියන්න බලන්න අර පිස්සුවල රෝගී ඇදිච්ච බල්ලට මොකද කරන්න ඕන කියලා අපි ජලන මහත්තයා මොකද කරන්නේ? අම්මු උත්තරයක් දෙන්නකෝ. ඒක නිකන් ආවඩන්න උන්නේ නැහැ මොකෝ. ගහලා ඔතන ගහලා එලවන්න තමයි වෙන්නේ. ඇයි අපේ ගෑවෙන කියලා ගෑවෙන තැනක් නැත්තම් මොකද වෙන්නේ? ඒ රෝගී අපිට හැදෙනවා. ඒ නිසා පොල්ලක් කරගෙන සතාට කරවටි දාලා යෝගට් කවන්න වෙලා වන්නේ නේද? පොරතල් කරන්න ලැබෙන්නේ අපි මේ ටොමි කීකියා. අතට අහුණු පොල්ලෙන් ගෑවුවා. ඒ පොලුකාර කාලා ඒ බල්ල මැරෙනවා. හරිද වැරදිද? දැන් පොල්ලෙන් ගහන එක හරියි. හරිද වැරදිද කියලා අහුවම වැරදි. හරි. පොල්ලෙන් ගහපු එක හරි. පාවුද පින්ද? ආන් එහෙමයි තෝරගන්න ඕන. මේ බුදුදහම පුදුම ලස්සන. අපිට ගැලවෙන්න තැන් ඕන තරම් තියෙනවා. එහෙනම් අපිට ගලවෙන්න විචාවක් ඕනේ නැහැ.
පවුයයි කියලා සම්මත වෙන හැම එකක්ම ලෝකේ වැරදි නෑ. වැරදියයි කියලා සම්මත වෙන ලෝකේ හැම එකක්ම පව් නෑ. ආන් ඒක තේරුම් ගන්න මොකද? උඹලකට කැලලක් කෑවත් නිවන් දකින්න පුළුවන් ද නැයිද? මේ මොකද රැවටෙන්නේ නේද? උඹලකට කැලි හරස් වෙනවා කියලා કોઈ සූත්‍රයකවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ නිවනට. ඒ වුණ මන්න කන්නේ නැහැ. මම නේ කිව්වේ. දැන් පෙලක් අයගෙන මම ඒක කන්න කරනවා කියාට වැඩක් අපිට අදාළ ප්‍රශ්නයක් නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන උඹලකට ලියලා පුළුවන් තරම් කන්න. ඒකෙදී පණකුත් නැහැ. ජීවියෙකුත් නැහැ. කන්න. ඒ වුණාට ඔළුවේ තියෙන උඹලකට ටික අයින් කරන්න ඕන. මොනවද අප්පා මේ උඹලකට ඔළුව තියෙන්නේ? මොනවද මේ ඔළුවේ තියෙන උඹලකට? නිදිමතේම නෑ නේද කට්ටිය? ඔළුවේ තියෙන උඹලකට මොනවද? උත්තර දෙන්න ඉක්මනට. දැන් තව ප්‍රශ්න අහනවා. කවි කියන්න තියෙනවා. සින්දුත් කියන්න ඉන්නොත් ඒවත් කියවනවා. දැන් එක නැත්නම් නිදා ගන්න ඕනේ හේතුව. ඇත්තට මේ වහලේ එල්ලලා හැම තිබ්බනම් කණු නැතුව මොන්ටිකල ආරණ්‍ය දේනසනේ සිල් ගන්න කට්ටියට. ඇයි? කණුවර හේතු වෙන තිබුණ නැත්තම් සිල් ගන්න ඇවිල්ලා එන්න හම්බෙන්නේ නේද? එතකොට වැරදියි කියලා සම්මත නිවන් ඒක අපි විසඳ ගන්න ඕනේ. බල්ලා මරුණට කරන්න දෙයක් නැහැ. හරිද වැරදි කියලා හෙවුවම හරි. පවද බින්ද කියලාම පව. ලයිසන් එකක් නැතුව කාර්ය වාහනයක් එලවන එක හරිද වැරදිද? වැරදි. පවද බින්ද? හිර වුණාද? ඔයාලා හිර වුණාද නෑ? අවුත් නෑ පිරුත් නෑ ආරම්භය අර වැරදි. ලයිසන් එක නැතුව වාහනේ පදවන එක පවුන් නම් මොකද්ද දඬුවම? ආත්ම හතක් යනතුරු ලයිසන් කැන්සල්. ආත්ම හතක් යනතුරු ලයිසන් කැන්සල්. ඒක පාපයක් නෙවෙයි ඒක වැරද්ද. මේ වගේ අපිට විශ්ඳ ගන්න එක කොච්චරද කියද? නිමල් ඉන්නවා අමරෙව මරන්න. වචනයක් කියව කියලා පස්සේ දෙන්නේ නැහැ. නිමල්. හරියටම 7ට විතර යන පාරක් තියෙනවා. ඒ පාර අයිනේ ගහකට ගුවාවි පොල්ලකුත් අරන් ඉන්නවා. නිමල් ඉන්නේ හැංගිලා. අමර එනකම්. අඩි සද්දයක් ඇහුණා. බරපතල එකක් තියෙන ඇඟි වගේ තේරුණා. හැංගිලා ඉඳලා පෑනට ගිහලා ගෙරුවා. ඔළුවට. කෑ ගහගෙන වැටුණා. වැඩේ හරි කියලා හිතුවා. අමරේ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ තාත්තා. තේරුණේ? පොළු පාර කාලා තාත්තා මාලා. ලැබෙන පාප කර්මය මොකද්ද? ආනන්දරික එහෙම එකක් වෙනවද? ආනන්දරික පාප කර්මයක් වෙන්නේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාණඝාතයක් විතරයි. ඒකෙන් යා නිදහස්. අමරේ මරන්නේ. තාත්තා නෙවෙයි. අහගෙන එකක් කෑමට කරන්න දෙයක් නෑ. හැබැයි ප්‍රාණඝාතයට යා 100%ක්ම අයිති. හැබැයි ආනන්දරික පාප කර්මෙන් එයා ගැලවෙනවා. මේ බුද්ධ සම්බුද්ධ ශාස්ත්‍රයේ තියෙන ලස්සන ධර්මය මේවා. සද්දා තිස්ස බාධිකාමේ තිස්ස රජුව දවසක 9 සැරයක් රුවන්වැලිසෑය වඳිනවා. දවසක 9 සැරයක්. කොච්චර වැන්දත් අතර එපා වෙන්නේ නැහැ රුවන්වැලිසෑය. අපි 16 රුවන්වැලිසෑය. ඊළඟ අවසර 133ක පූජාව. මමයි සම්දාන කරන්නේ. ඉතින් රුවන්වැලිසෑය දවසක 9 සැරයක් වඳිනවා. ඒ කියන්නේ එක තමනකට 3 සැරයක්. දවසක් තා රුවන්වැලිසෑය වැඳලා එළියට බහැර යනකොට පිරිත් කියන ආන්දර කට්ටියගේ කටහඬක් ඇහුවා. වැළුවා වටේටම කරලා පේන්නේ නැහැ. පිරිත් කියන හඬ ඇහෙනවා. බාධිකාවේ තිස්ස රජු අධිෂ්ඨානයක් කළා. අනේ මට මේ පිරිත් කියන ආන්දර කට්ටිය පේන්නේ ඒවා. බලන්න ලැබේවා. ටික වෙලාවක් යනකොට ද්‍රෝණය ධාතුන් වහන්සේලා වටකොට රාතන් වහන්සේලා පිරිත් කියන හඬ ඇහුනේ. රහතන් වහන්සේලා ඇවිල්ලා අර එතුම හරි පින්වන්තයි. හරි අධිෂ්ඨාන සීලී කෙනෙක්. නවසරයක් වඩෙන්සයි වතුන කිව්වා. බාධිකාවේ තිස්ස රජුරෝ එක්ක ගියා ද්‍රෝණය ධාතුන් වහන්සේලා වැඳලා පිරිත් කියනවා අහන්න. ඕන් හැබැයි හිටන්නේ දන්නා දුරේ ගිහිල්ලා
බාතිකාවේ තිස්ස රාජ්‍යරෝ රිංගුවේ කොතනින්ද කියලා ඔයාලා එහෙම යන්න එපා. දැන් අපිට වැදගත් වෙන්නේ රිංගපු තැන නෙමෙයි. එතන තියෙන ද්‍රෝණයක් දාතුන් මාසෙල වැද පුදා ගන්න එකයි. අපි තාගේ වගේ ශ්‍රද්ධාවක් මවාගෙන. අද ස්වර්ණමාලී මහා චෛත්‍යයේ රිපෙයාර් නොකරන දොරක් සහ වාහල් කඩක් තියෙනවා. අරින්න නැති ගේට්ටුවක් තියෙනවා අද. කොයි පැත්තටද? ඊසාන නෑ. ගිනිගොඩ පැත්තට. අපි දැන් මම මතක විදියට. ඔව් ගිනිගොඩ පැත්තට තියෙන්නේ. ඊසානෙට පැත්තට. එතකොට ගිනිගොඩ පැත්තට තියෙන්නේ. ඒ දොර විවෘත කරන්නේ නෑ. ඒ වාහල් කඩ රිපෙයාර් කරන්නේත් නෑ. පාරණ තිබිච්ච විදිය තමයි තියෙන්නේ. කාටද වෙන් කරලා තියෙන්නේ? නාග ලෝකනාග දෙවියන් දිව්‍ය ලෝකයයිද වදින්න පුදන් වෙන් කරලා තේරුම් අර වගේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ සුවර්ණමාලී චෛත්‍ය වදින්න අපි හෙට යනකොට අනේ මන්ද ඉතින් අපි එකක් තියෙනවද නෙළුම් මල් 3-4ක් අරගෙන දුවනම රුවන්වැලිසෑය වටේ ඒ තව එකක් තියෙනවනේ වදින්න යන්න උදුම හදිස්සියක් තියෙන්නේ මට කියන්න බලන්න එක ගමනක් කියලා 3 වටයක් කරකිච්ච කෙනෙක් ඉන්නවනේ. පැදගොඩ කරපු කෙනෙක් 3 සැරයක් රුවන්වැලි සෑයේ. ඉතින් අත් කීයද ඉස්සෙන්නේ? 1 2 3 4 5. ඔක්කොම 15ක් නෑ ඔක්කොම ඉස්සිච්චා. ඒ කොහොමත් නෝන 15ක් නෑනේ ඉස්සුනේ. මොකද දෙවිත හදිස්සිය වදින්නේ? ඇයි මේ ඔළුවේ තියෙන්නේ සල්ලි ගෙව්වේ 8ක් වෙන ගන්නනේ. තව 2යි. තව 6ක් එහෙ පිටිම තියෙනවා. දුවනවා ඉතින් නෙළුම් මල් 3ක් විතර අරගෙන. එහෙම ඕනේ නැහැ. කවුරු මට ආවත් එකයි සහයෝගය දුන්නත් එකයි නැතත් එකයි නෙළුම් මල් ටිකක් අරගෙන හොද්දට පැදුණු කරන්නකො රවුම් 3ක් විතර. ඊට පස්සේ එකතන වාඩි වෙන්නකො අර පොත් කරන්නේ චූඩාමානිකේ පේනකම මූණ පොඩ්ඩක් උස්ස ගන්නකො. කියන්නකො දැන් පිරිත් ටිකත් එක දාතා ටික. මොන්න තරම් බණයක් ගන්න පුළුවන්ද කියලා මේව මේ නොකරන එකේ ප්‍රතිඵලයි. ඕ තව කට්ටියක් බස් එකෙන් බැස්සා රුවන්වැලිසෑය වටේ දිව්වා බස් එකට ගොඩ වෙලා ඊතර කඩවල වලට වෙලා läගගෙන බම්කු රෑලි වල ඉඳගෙන බෙලිමන් රණවර රටකජු කොමඩු කන ගමන් අර හොඳට වැඳලා මිනිසුන්ට පළු යනකම් බණින කණ්ඩායම අර හොඳට වදින මිනිසුන්ට බයිනවා මොනවා කරුවත් දන්නේ නැහැ වන් කිවල් වලට යන්නේ දාන්න එහෙම කියලා තව කණ්ඩායමක් ඉන්නවා මුන්ඩි වලින් පිටත් වෙච්ච බොහෝතේ ඉඳලා ෆොටෝ ගැහිලා විතරයි අය වදින්න ඕනත් නැහැ මොකවත් නැහැ. ෆොටෝ ගහන්න විතරයි. එහෙමත් තියෙනවා. මේ ඔක්කොමලත් එක්ක මේ අපි යන්න. අර අත්තිනී හාමුදුරුවෝ නවතමලි සිංදුවේ තියෙන 6-4 කල්ලි කියන. ওই 6-4 කල්ලි ටික තමයි පොරට යන්නේ. මේ බඩවල විසින් ගන්නෙත් ඇවිල්ලා ඔක්කොම 6 කල්ලි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 4 කල්ලි තින්න පුළුවන්. කවුද 4 කල්ලි? අපායට යන සෙට් එකේ කට්ටිය. 6 කල්ලි කිව්වේ කාටද? දිව්‍ය ලෝකයට කණ්ඩායම. මගේ උරිස්සි ගෑවෙනවා, ඇගේ ගෑවෙනවා, පොළට ගියාම, බස් එකේ ගියාම 6-4 කල්ලි කී දෙනෙක් ඉන්නවද? එනිසා බුදුබණ සත්‍යයි. ඕකම සිහිපත් කරන්න. සිල්ම ගැනීම නෙවෙයි නිවන. ඒක පහසු කරගන්න කරන ෂෝට් කට් එකක් විතරයි මේ. ඒ කියන්නේ සිල් ගැනීමම නිර්වාණය දකින්න බෑ මේකේ. භාවනා කරලා හිත දිනු කරගෙන යන්න. සූත්‍ර තියෙනවා 21000 විනය කොටස් තියෙනවා 21000 අභිධර්මයේ තියෙනවා 42000. මේ ටික ඔක්කොම එකතු වුණාම කීයද? 84000යි. අවුරුදු 75ක් විතර. අපි කියමු අවුරුදු 200ක් විතර ඉන්න ලැබෙන එක මම ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට අවුරුදු 75ක් විතර හිටියු. 75 වැඩි කරලා 365. 27375 දිනවලේ 75 වැඩි කරනවා මහත්තයා 365. ඔක දෙකට බෙදන්න. 13687යි. 27275න් 13687ක් වෙනකොට මොකද කරේ 13687ම? මොකද කරේ? නිදන් ගත්තා. ඊටු 13687 මොකද කරේ? අවදිවි සිටියා. පෙස්සම් ගැහුවා. අනුන්ට අනුන් පද කිව්වා, ගෙරෙව්වා, රැව්වා, බෑන්නා, පිංගුවා, වීරිත්තපුවා, මෝසරකම්, දුෂ්ටකම්, කුණු පෙරේත මල පෙරේතකම් කරපුවා. ඒවට අයින් කරොත් තව දවසෙන් දවස 11000ක් විතර වගේ තමයි පියවි 100න් නැගිටලා ව්‍යාපාර බිස්නස් ටික කරගෙන ජීවත් වෙන්නේ.
ඒ හින්දා එක දවසක්වත් අපතේ යවන්න එපා බොරු දේවල් වලට. ළමයි ඉගෙන ගන්න වයසේ හොන්දටම ඉගෙන ගන්න ඉගෙනට. ඉගෙනගෙන වෘත්තිකයෙක් වෙන්න. වීඩියෝ කරන පුතාටත් එක කියන්නේ. නේද? හොන්දට ඉගෙනගෙන හොඳ දක්ෂයෙක් වෙන්න රටේ. ගෙදර තාත්තගේ විශ්වාස අම්මගේ විශ්වාස මට දුන්නත් එකයි නැතත් එකයි. මම ස්වාධීනව නැගිටිනවා කියන අදිෂ්ඨානයෙන් පුතේ නැගිටින්න ඕන. ඒක තමයි වෙන්න ඕන. ලෝකයේ IT තියෙන තාක්ෂණික විද්‍යාව මේ ඉංජිනේර්ස්ලා software ඉංජිනේර්ස්ලා රටවල් හොයනවා. වෘත්තිකය හොයනවා. ඉංජිනේරුවෝ හොයනවා. වෛද්‍යවරු හොයනවා. 45% නෙවෙයි 55% ලංකාවේ පිරිමි ළමයි ඉගෙන ගන්නේ නැහැ. 55% ගෑනු ළමයි ලංකාවේ ඉගෙන ගන්නවා 45% ඉගෙන ගන්නේ නැහැ. ඒක බරපතල විනාශයක්. ලෝක ළමා දිනයේ සමරුවානේ ඊයේ පෙරේදා පළවෙනිද කාසිප්පු ගහලා මාට්ටු. ඒ ලෙවල් පන්තියේ ගෑනු ළමයිද? නෑ 9 10 ගෑනු ළමයි. ඕම් කොතෙන්ද ගිහිල්ලා තියෙන්නේ කියලා හිතා ගන්න. මේක මතක් කරලා තමක් කාසිප්පු ගාවට වැඩි කරන්නද නැහැ. කම් වලින් දුම් විසික් වෙනවා දෙමාපියන්ගේ. ධන ගහලා නැගිට විතරයි සිස්සත්ත පන්ති. ගුණධර්මයක් කියන්නේ නැහැ. අම්මගේ වටිනාකම නැහැ තාත්තගේ වටිනාකම නැහැ. ගාල කඩගත්තා වගේ රැ 11 12 පොඩි ඒවෝ ගෙවල් වල නිදියනකොට ආයෙ පාන්දර ඉස්කෝලේ පන්ති. ළමයිගේ මානසිකත්වය විනාශ කරලා ඉවරයි අපේ රටේ. ආයෙ කණ්ඩ සතරක් නැහැ තව අවුරුදු 40ක් යනවා. ඔක කැන්සල් කරන කම කරන්න කියන්නේ. ලංකාවේ ඕනම විභාගයක් 100න් පාත ලකුණු දෙන්නේ. මට තිබුණා පෙරදිග ශාස්ත්‍ර සබ්‍රගොම් පළාත්ම සාන්ත කර්ම පිළිබඳව රිසර්ච් එකක් මම කළා. මට A+ එතනින් උඩ එකක් තියෙනවා. 99 ලකුණු ගත්තා. සිස්සත් ළමයි 160ක් ගන්න ඕන. කොරියන් විභාගයටයි සිස්සත්ටයි විතරයි ওই ලකුණු මට්ටම දීලා තියෙන්නේ. ඔක 100 පාත ගේන්න බෑ. පවුනේ නැත්නම් පිස්සු වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු වෙලා. ඇඟවල් ගෙට්ටු වෙලා. ගන්න සතරක් නෑ ළමයි. අපේ අම්මලා මොකද කරන්නේ පන්ති 10කට විතර යවනවා. පන්ති දෙකකට යවුවනම් ඇති. පන්ති දෙකකට යවුවනම් ඇති. එක පන්තියක් ඇති 8කට විතර යවනවා. අර යෝදයිකොත් එහෙත් උස්සයි යනවා. අන්තිමට සරස්වති පූජාව තියෙන විභාගෙට යවනවා. ළමයාට විටමින් ටිකක් නැහැ. හොඳ ඛණ්ඩ වේලක් දුන්නේ නැහැ. හොඳ ඇඟ නිරෝගී වෙන්න බෙහෙත් ටිකක් දුන්නේ නැහැ. විටමින් ටිකක් දුන්නේ නැහැ. ඒ උනත් මොකද කරේ? ළමයි පේ පන්ති 10කට යවපු හැම ගෙදරකම ළමයි පේ. මම අධ්‍යක්ෂකෙන් කියන්නේ ජයරත් මහත්තයා. පන්ති එකකටම යවපු නැති ළමයි 160යි 70යි ලකුණු. ඇයි ඒ නිදහසේ ලකුණු ටික දාගන්න ඉඩ තියෙනවා. මේක එහෙම නැහැ 11 12. ඔය ටික ඔක්කොම කරලා පින්වතුනි අම්මගේ තාත්තගේ වටිනාකම දැනෙන්න දරුවෝ. ඔකට බණ කොච්චර අහන්න නැද්ද? නම්පා මහාන මහඳුනන. මොකද උනේ? දැල් වෙලා දැල්ලා ගියේ. අනුගේ තැන් වල කියලා වෙඩි කාලා. නේද? නම්පා මහාන මහඳුන වෙඩි කෑවේ කම්පසන්තක කුඩු වෙලා විනාශලා බැලලා ගියේ නයන වාසන නම. කේසුජි වන්තමනේ බැදලා හිටියේ. දැන් ඊයේ පෙරේද මොකද උනේ ගන්නේ නැත්නම්? මං කියන්නේ ඔක්කොම දේවදයන් මාත්‍යා අසීමිත සල්ලිත් එක්ක වෙන ගණනේ. අසීමිත සල්ලි වැඩි වුණත් මිනිස්සු මැරෙනවා. පුපුරලා වැරෙන්නේ විනාශ වෙනවා. ඒක සිමුදාගත්ත කෙනාටත් එකයි ගිහියටත් එකයි. ඔක්කොම මැදුම් පිළිවෙතේ තිබ්බාම ඔය හැම එකක්ම ලස්සනයි. වැඩි වෙන්න ඕනේ නැහැ මොකවත්. රූපේ උනත් එහෙමයි. ඒ නිසා අම්මට තාත්තට අඬන්න තියන්න එපා. කඩිනි කරනවා වගේම අම්මා තාත්තගේ දුක සැප හොයලා බලලා හොඳට උපස්ථාන කරන්න ඕනේ. ලංකාවේ ලෝකේ තියෙන හොඳම පින්කම තමයි කඩින පින්කම. බරපතල කුසල වෙන පින්කම. අටමහා කුසලයට අයිති. ජන මහත් අර්ථ දැන් නෙවෙයි ආරාධනා කරන දවසේ ඉඳලා තාප්පරයක් ගෙවන ගානේ සිවුර හදනවා මේ පන්සලේ. හැදුවා. එතකොට මගේ පන්සලට ගියා. මම කිව්වා ළමඩවරුන්ගේ ඔබ වහන්සේගේ පන්සලේ කඩින රෙද්ද මහම් කියලා. මම ඉතින් ඒ වගේ දේවල් වලට පැහැදලා මහා කියන්නේ. මගේ පන්සලේ ඔය වැඩේ කරන හින්දා නෙවෙයි. මම ওই પરම්පරා වැඩ වලට කැමති හින්දා. මම මාත් කැමති නේ ඔයාලට ගේතුණු කරලා ඒකට නෙවෙයි. මම කැමති උනේ අපේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන. පිරිත්තිය කියා ඔබතුමා අවක කරන්න මම ඒ විසිකදා පිරිත්තිය කියා ඔය සිවුර මහන්නේ. නූල් එකතු කරලා. ඔයාලට මම හොඳ පින්කමක් ඇති කරලා දෙනවා.
එදා වට ඇවිදින්න වෙලාවක් තිබුණේ අක්‍ර 14 කට පූජා භූමියක් ඒක. මේ මුණ්ඩිකර ආරණ්‍ය සීනස්තර භූමිය වගේ ලස්සනයි. හාමුදුරුවන්ට 12 තමයි මාත් එක්ක ජීවත් වෙනවා. ඉන්න කාමරයක් වන්නේ. එක ගොඩේ ඉන්නේ හතන් ටික දාලා. කණ්ඩායම් කරන්නේ. මුළු රට පුරාම මිනිස්සු හාල් වල ටිකක් හරි මට ගෙනත් දෙනවා. උපන් දිනවල අපි එහෙම කරලම නඩත්තු කරගෙන යන්නේ. දුක් විඳින වණත් අප්‍රමාණ ලෙස. හැබැයි මගේ අම්මා මට උගන්වපු දෙයක් තියෙනවා. අතාරින්නේ මම මොකවත්. උත්සාහය උනන්දුව කැපකිරීම කියන එක දෙමාපියෝ අපිට හදපු එකක්. අපේ නායකාන්දරොත් ඇතුවා. අවුරුදු 96ක් ඉඳලා නායකාන්දරෝ අපවත් උනේ. ඇස් දෙක වේනවා මම ඇහෙනවා. නායකාන්දරෝ ඇවිදින්න පුළුවන්. සතියක් විතර නෝබල් ගතියක් තියෙන්නේ නැති අපවත් වෙනකොට. ඒත් පිළිටි ගියයි. පොඩ්ඩක් අර නෝබල් ගතියක් තියෙනවා. ඇඟි ඇතුමත් තිබුණා තේරෙන්නේ නැහැ වගේ. එහෙම ගතියක් ආවා සතියක් විතර වගේ කරලා. මම අධ්‍යාපන ආයතනයට යනකොට නායකාන්දරෝගේ ආයතනයේ අධ්‍යාපන ආයතනය shopping bag එකක් මල් කඩලා පාන්දර 5:00 ඉඳලා. ගියේ ගමන්ම බෑග් එකේ කාදුවක් අයින් කරගෙන අත ඔහොම ඇතුළට දාන මල් ඔහොම අරගෙන පූජා කරනවා කියලා විහාරයට. මම ඔෆිස් එකේ ගිහලා බෑග් එක තියන්න කලින් නායකයන්ගේ මල් දෝත අතර අරගෙන බෝධියට ගිහින් පූජා කරලා තමයි මම යන්නේ ඔෆිස් එකට. අපේ නායකයන්තු හරියට වත් පිළිවෙත්. පුතුගේ ගෙට මනලා වීතික දුන්නයි මල්ලකට ගන්ධෝ නොගන්ධෝ කියලා සිතෝනි මට මනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. දැන් පුතේ හැමෝම වීඩියෝ කරන්නේ. දැන් ඔක්කොම ඉඳලා මගේ කියන වෙලාව. ජරණන්ත කියනවා. අපි ඔක්කොම නම් දැන් හන්ද නගලා ලස්සනට තාලේ මාගිය ආල උතුගේ ගෙට මනලා වීතිකක් දුන්නයි මල්ලකට ගන්ධෝ නොගන්ධෝ සිතුනි මට මනලද පුතේ කීතුන්නේ මා නුඹට. ඔච්චර ලස්සන. දිගෑරලා පින් කරන්න සල්ලි තියෙනවා. ඒ නිසා බුදුමරට අපි සුබ පතනවා. ඔක්කොම ව්‍යාපාරතාවක ජීවි වේවා. අද හේලෝ කියවනේ කටවලට පුළුවන්කම ලැබෙනවා. අම්මා යනවා පුතාගේ ගෙදරට යමක් එල්ලුවාට පස්සේ ඒක නොදැන තැන ගෙදර ඇවිල්ලා ඔක ළමයාගේ මොනට කිව්ව කතාවක් නෙවෙයි. මේ ඉස්සරේ අම්මා ගෙදර ඇවිල්ලා නිකන් ඉන්න කල්පනා කරව එකක් වෙයි කිව්වේ අපි. කවදාවත් නොදුන්නා කියලා මොනට බයින අම්මෙක් හොයන්න නෑ ඇත්ත කතාව ඕක තමයි. මේක අපේ පුදුදුනේ කොතනින්ද? අපිට පුදුදුනේ අපි බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරු දේශනා කරන ත්‍රිපිටකය මුළු තුන් ලෝකේම රකින්න මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි කියලා. ඒ ජයරන් මහත්තයයි මමයි ඔබයි බවයි මතක තියාගන්න. කොයි කාලෙද දේශනා කරේ? දැනට අවුරුදු 2500කට කලින්. 1970 ගණේකම සරණංකර නායකාන්දරෝ පොතක් ලිව්වා බුදුහාමුදුරුවෝ කියන ගුණසේන සමාගමේ මේක ලිව්වේ. ගුණසේන සමාගමත් එක්ක එකතු වෙලා බුදුහාමුදුරුවෝ පොතේ නම ගෙනලා කියවන්න. මා ලස්සන පොත. ඔගේ තියෙනවා මා බුද්දිස් වීම, මා බෞද්ධ වීම, ආඩම්බර වීමට හේතු මොකක්ද කියලා. බැලුව හොයලා මොකද කියලා. ගණේකම සරණංකර නායකාන්දරෝ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ලෙක්චර් කෙනෙක්. අදත් පිටිනවා සාදු කියලා. කරපු දෙයක. නායකාන්දරෝ කියනවා මා බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වීම වෙන හේතුවක් නිසා නෙවෙයි. බුදුහාමුදුරුවෝ දෙවි කෙනෙක් නොවුන නිසායි කියලා. බුදුහාමුදුරුවෝ දෙවි කෙනෙක් නෙවෙයි. අනිත් හැම ආගමකම ඉන්න දෙවිවරු. අපේ විතරක් මිනිහෙක් හිටියාට. දෙවනි පදේදී නායකාන්දරෝ කියනවා මම ආඩම්බර වෙන්නේ බෞද්ධයෙක් වීම ගැන වෙන හේතුවක් නිසා නෙවෙයි. බුදුහාමුදුරුවෝ මිනිසෙකු නිසායි කියලා. මිනිසෙකු නිසායි කියලා. මේක තියෙන්නේ මොන පොතේද? බුදුහාමුදුරුවෝ කියන පොතේ කඩේකම සරණංකර නායකාන්දරෝ ලියුව ගුණසේන සමාගමෙන් තමයි ගන්න තියෙන්නේ. අවිස්සාවෙල්ලේ තිබුණා.
රුපියල් 850යි. බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න මාම් කියවන්න. රේල්පාන චන්ද විමලාන්තරගේ බුද්ධ චරිතය පොත කියවන්න. වක්කලි හාමුදුරුවන්ට කිව්ව එක තමයි කියන්න තියෙන්නේ. වක්කලි මැරෙනකම් බලන්නේ කියත් මගේ දිහා මගේ ලස්සන පේන්නේ නැහැ. ධර්මයේ දකින්න කිව්වා මාව පේන්නලා. මටයි වලට කියන්න නැති උපකාර. ඊනෙක්වත් ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරන්ට බැනලා නැහැ. අපිට බණින්න ඕන තරම් ඉන්නවා. මම බුදුහාමුදුරන්ට බැනලා නැහැ කවුරු. තරහක් නැහැ. මේ තරම් ආදරය මොකද්ද මේ සම්බන්ධය? අර තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මුළු තුන් ලෝකෙම මගේ ත්‍රිපිටකේ රකින්න ලංකාවේ මිනිස්සු. ඒ තරම් අපි ආදරේ බුදුන්ට. ලංකාවෙත් අතිශය පෞද්ගලික ගමනක් හැටියට බුදුහාමුදුරුවෝ වැඩලා තියෙන්නේ. අතිශය පෞද්ගලික ගමනක් හැටියට. ඉන්දියාවේ විතරක් වලියලා නැහැ. ඒකෙන් තමයි අපි ඔය වචනේ කියන්නේ. ඉන්දියාවේ එක පොතක්වත් බුදුහාමුදුරුවෝ ලංකාවට ආව කියලා ලියලා නැහැ. එදත් ඉන්දියාව කුහකයි අදත් ඒ වගේම තමයි ඉන්නේ. ඔය හිතානේ හිටියට අපිට උදව් කරනවා වගේ. හැමදාම කඩුසු මොඩල් එක තමයි පේන්නේ. උදව් කරනවා වගේ යටින් සොට් එක දෙනවා. බුදුහාමුදුරුවෝ දුම්බරක් කන්නාට වැඩි බව ලංකාවේ හැම පොතකම ලියලා තියෙන්නේ. ඒ නිසා අපිට පොතේ ලියුවත් එක නෙත් එක. ඒ පොතේ පොත්වල කරුණු මේවා ලියුවා. අපිට සැකයක් තියෙනවා කොසල් රජතුමාගේ පුතා විදුබ කුමාරයා ශාක්‍ය වංශික මිනිස්සු හොය හොයා මැරුවා. ඔය වර්ණ වෙලාවේ බුදුහාමුදුරන්ගේ නෑදෑයෝ සුළුබී සක්කර ලංකාව ගෙනලා පදිංචි කරාවද්ද කියලා සැකයක් තියෙනවා. මේ තරම් බුදුහාමුදුරන්ට දරු කරන රටක් වෙන්නේ. කොච්චර ආදරේද ඔබතුමා? වචනේ සීමා කරන්න පුළුවන්. බෑ. බුදුබණ ආනවන නිින්ද යන්නේ නැහැ. පෙරක් වෙලාවට බුදුබණ ඉවරයි. සාදු කියන මොකද කිව්වද කියලා දන්නේ නැහැ. නිින්ද කියලා හිටි. අනිත් මිනිස්සු රැල්ලක සාදු කියන හඬ ඇහුණා. මෙයා සාදු එක පාන. මොකේද කිව්වද කියලා දන්නේ නැහැ. අපායට ටිප් එකක් කරනවා දවස් 4ක රුපියල් 5000යි. මේ සාදු කියන මාත් එක්ක මහාන්තකොට කියලා. අපායන් හොද දැනද දවස් 4කට? ඉස්පිරිතාලේ ටිකට් කපන්න කොවිලාද කීකියා ඉන්නේ. අපාය කියලා ඉන්න පුළුවන් තරම්ද? ඒ මාත් ඒකට සාදු කියනවා. ඒ නිසා දැනගෙන මිනිස්සු සාදු කියන්නේ යන්න එපා පොතනකවා. දැනගෙන මිනිස්සු සාදු කියන්නේ යන්න එපා. යසෝදරා දේවිය රාහුල පුතා ළඟ තියාගෙන ඒත් සෙත් පැතුවා සිදුවත් බෝසතාණන් වහන්සේගේ වැඩේ හරියන්න ඕන කියලා මම බලන්න හොඳ නෝනා කෙනෙක්ගේ තියෙන සපෝට් එක. මහත්ය සාර්ථකත්වයට ගිහිලා තියෙන සෑම ගෙදරකම පිටිපස්සේ ඉන්න හොඳ නෝනා කෙනෙක්. තාත්තලා බංකොලොත් වෙච්ච හැම තැනකම ඉන්නවා අසාර්ථක නෝනා කෙනෙක්. මම මේවා කියන්නේ කිරි ගහට යනවා වගේ හරියට. සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්න හොඳ නෝනා කෙනෙක්. අසාර්ථක පිළිමේ පිටිපස්සේ ඉන්න අසාර්ථක නෝනා කෙනෙක්. මම දන්නේ නැහැ තරහ වෙන්න එපා කිව්වොත්. අපි පාරේ යනකොට ඔය බණේම කොච්චර දකින්නවද? බස් වල ගහලා තියෙනවා, ත්‍රී වීල් වල ගහලා තියෙනවා. මම එකවත් එක ගහලා දුන්න ගහ මේ දැකලා තිබුණා. මම දැක්කා මේ අපේම නයි අපේම කයි කිය. මම මොකට ගහලා තිබ්බද කියලා. අපේම නයි අපේම කයි කිය. ඒ කියන්නේ නෑදෑයට විරුද්ධව. බස් පහක් තිබිලා දැන් එකයි තියෙන්නේ. නෑදෑයෝ එක්කෙනෙක්වත් ටිප් එකක්වත් යන්නේ මේ බස් වල. ඒ ඉඳන් මිනිහා ඉස්සර හතරක් ඉස්සුවා දැන් එකයි තියෙන්නේ. ඒක අන්තිමට බෝඩ් එකක් ගැහුවා අපේම නයි අපේම කයි කියලා. එකට දැස්සර පස්සේ නෑදෑයෝ වෙනවලු වේදද. අනේ මොකද උනේ ඉතුරු බස් හතරට ගිය කිය අහහා එනවලු. දැන් එකට දැස්සුවනේ ඒ ඇති. නේද? දානය දුන්නත් දෙන්න මටත් වඩා ප්‍රයෝජනයක් ඇති තවත් කෙනෙකුටත් වඩා ප්‍රයෝජනයක් ඇති දෙයක් මිසක් වෙන දෙයක් දන් දෙන්න එපා. දුන්නා කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. මම පෙරේද මම ටෙලිවිෂන් එකේ නෑ දීපට්ට දාම මේක කියන දුන්නා කියලා පින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක චූට්ටක් පින් සිද්ධ වෙනවා. නමුත් අපේ සිද්ධ කරගන්න අපේ ගෙදර ඇමරැල්ල ගහක් තියෙනවා ගහක් පිටින් කරා යන්නලු. මොකද ගෙදර මිනිස්සු එක්ක දාන්න නැහැ එක්ක හිරි කැටිලා. කන්න බෑ. ඒ නිසා කියනවා ඇමරැල්ල ගහ පිටින් කරා යන්නලු. එහෙම දුන්නා කියලා පින් සිද්ධ වෙනවද? තේරුණේ? නෑ. පැණි දොඩම් ගහක් තියෙනවා ඇමරැල්ල ගහට එහා පැත්තේ. අනේ නැති දෙන්නක පැණි දොඩම් ගෙනියන්න. අනේ ඕක ඕඩර් කරලා තියෙන්නේ.
පින්කමක් තියෙනවා ඒකට ලෝයක තියෙන්නේ. හැබැයි ගහ පිටින් කරා යන්නලු. එක පැණි තුනක් ගියක් දෙන්නේ නෑ. ඒනොට අපි අහලා තියෙනවා මේ ගසේ බොහෝ පැණි දොඩාන් තිබේ පැහිලා ඊදිලා බීමට නැමිලා බර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙක ආට ඇති වැඩි කඩන නනක ළමයි එහෙම නොවේ අපි. කියන්න බලන්න ඔයාලා අහන්නත් ආසයි ලස්සන. මේ ගසේ බොහෝ පැණි දොඩාන් තිබේ පැහිලා ඊදිලා බීමට නැමිලා බර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙක ඇති වැඩි කඩන නරක ළමයි එහෙම නොවේ අපි. කොච්චර ලස්සන මොකද තමයි කිව්වේ. ඩායේ උනා ඔච්චර තිබුණා කමක් නැහැ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. අද අයයි නංගි නම් ගැහුවා ත්‍රිවිධක දොඩම් ගහමුලටම පණ ඇවුව දෙකේම පාටම ගත්තා යන්න ගියා. කන්න පුළුවන් උනත් එකයි බැරි උනත් එකයි. ඒ නූතන අයියයි නංගි. එදා එමනේ අකුරු කෙරේතකම් ගැලෙන්නේ ඇති කවි කියා. ළමයා නරවලකට ෆෝන් දුන්නේ නැහැ. අද ෆෝන් එකක් නැත්තම් ළමයි හදලත් ඉවරයි. ළමයි නරවලත් ඉවරයි. තේරුණේ? ෆෝන් එකක් නැත්තම් ළමයි හදලත් ඉවරයි. ළමයි නලවලත් ඉවරයි ෆෝන් නැත්තම් එහෙම. බේබි ටීවී එකට පින් සිද්ධ වෙන ළමයි නරවල. කෑම කවන්නේ ෆෝන් එක තියලා. ඒකේ ඉන්න ඔක්කොම ටික පේන්නලා තමයි. ළමයිගේ මොලේ ඉවරටම ඉවරයි. ළඟදී ළමයිගේ පුදුනාචාර්ය මහත්තයා මාස 6යි මොලේ පිළිකාව. ඇඟ හිරිවටින් නැත කියනකොට මාස 6ක ළමයෙකුට මොන පිළිකාවද? අපි දන්නේ මොකක් කියලාද එන්නේ? අම්මලා අති බහුතරයකට පිළිකාව. ෆෝන් එකක් බලන්න. අපි කියන්නේ අම්මලා තාත්තට අපි ආදරේ ළමයි හදාගන්න ඕන නම් ඔයාට තාත්තට අම්මට අවබෝධ කරගන්න ඕන නම් හොඳ අනාගතේ දුව පුතා යවන්න ඕන නම් චූලි කාලේ ෆෝන් වලින් ඈත් කරන්න. ඕන කරන කාලේ දෙන්න. ප්‍රශ්නයක් නැහැ යා යූස් කරන්න නැහැ යා කරන්න. ඊට පස්සේ අත් දෙක වෙන කන් දෙක වෙන ඕන එක බීරි අන්ත කරගත්තා අපිට අදාළනේ. ඒක දරගන්න ඕනේ යා. ඇස්පේන්නේ කන් ගැහින්නේ. ඉස්සර දරු නැලවිලි කීයක් ගෙවල් වල ඇහුණාද? අද කොහේ ඇහිනවද? මේවා සින්දු නෙවෙයි. මුහුදු පතුලයක් ඉඳලා. මුතු ඇටයක නීති කරලා. පෙන බුබුල්ලක පා කරලා. මගේ දෝතක පුදුවා. ඔක ධර්මද කියන්නේ? මට මතක නෑ අයියේ. මට ඔක චුට්ටයි මතක. දන්න කෙනෙක් ඉන්නවද මේක? දන්න පොඩ්ඩක් කියන්න බලන්න. මම පටන් ගන්න කට්ටිය එකට. මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නීති කරවා එන මුතුක පාසරලා මගේ දෝතට උතුආවා. ඕකෙන් දැන් මෙහෙමනේ අම පුතා ඉස්සරහ සෙල්ලම් කරනවා. පුතාගේ නහය මිනික මිනික කණෙන් ඇද ඇද බඩට ඇට ඇට ඕක කියනවා. මුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නීති කරවා පෙන බුබුලක පා කරලා මගේ දෝතට උතුආවා. ඔක හරියට අද ගෙදර ගිහිල්ලා කොහෙන් හරි හොයලා ඔක කඩපාඩම් කරලා ඊළඟ දවසේ මාව හම්බුනම කියන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. පුදුම ලස්සන. ඕක ඉවරනකොට තාත්තේ ළමයි පින් කුසල් පුරන ළමයි. අද 62 වෙනි ධර්ම දේශනාව කරා එක දායක මහත්තයෙක් මැණික් මුදලාලි කෙනෙක්. ඇහැලියගොඩ. මං ගියා ආවාසයට හාමුදුරන්ට වදින්න. මුදලාලි ආව මගේ ළඟට. හාමුදුරන් මම මේ 62 වෙනි පින්කම කරන්නේ. ධර්ම දේශනාව 62. දුවෙක් ඉන්නවා ආවාදිත. ඒ දුව වෙනින් තමයි කරන්නේ. ලොකු දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා. ඉවරේ තිබෙන පළ රස ගුණ වැඩි වේවා. ගාමුවෙන් ගාමුව දිවමාලික ඉදි වේවා. සිතන පතන
පැතුම් මතු දිනක ඉටු වේවා. යන්නේ එහෙම යසෝදරා දේවිය සිල්වත් බෝසතන් වහන්සේ රැකගත් එකයි මම කිව්වේ. සාර්ථක මිනිස්සෙක් පිටිපස්සේ හොඳ නෝනා කෙනෙක් ඉන්නවා කියලා. බකල් ගස්සන්න පුළුවන් නෝනාට. නෝනා එහෙම කරන්න එපා. ඔයාලට දිනන්න ලැබිච්ච ආත්මෙ මේක. ඔයා මේකෙන් මහත්යගෙන් හරි පරිගන්න කියලා වැඩේ බකල් ගැසුවොත් ඔයා ඊළඟ ආත්මේ කොහොමද බකල් ගිහිනම ඉන්න වෙන්නේ. මහත්යටත් එහෙමයි. නෝනාට ගරු කරන්න. යුතුයකම් ටික කරන්න. ඔය දෙපැත්තටම වෙන්න ඕන. ගෙදරට ඉන්න ඕන ලෝකේ. ගෙදරට ඉන්න ඕන නායකයෙක්. පන්සලේ ලොකු ආන්දර වගේ. කොන්ද කෙලින් තියාගන්න. වැටකොඩ පතකොඩ මෙහි වගේම වැඩක් නෑ. මොකද කෙලින් තීරණයක් ගන්න පුළුවන් තාත්තෙක් ඕන. එහෙම නැත්තම් වැඩක් නෑ. මොකේද තාත්තේ බය වෙන්න ඕන අපි? මොකේද බය වෙන්න ඕන? අපි ඉස්කෝලේ ගිහලා ළමයින්ට තර්ජනය කරලා ආවේ රණ්ඩුවක් වුණාම තාත්තගේ නම කියලා. තාත්තා හිටපු තැන. නේද? අපි එහෙම ඉස්කෝලේ යනකම් හිතන් දෙන්නම් අපේ තාත්තට කියලා අල්ලලා. අද කිව්වොත් අනේ මේ වාගේ තාත්තා කෙනා අපි හිතන්නවනේ. මන්ට කයි එක කාලෙම ඉන්නවා. ඉවරයි ඉතින් ආයේ සර්ටිෆිකේට් එක ඉවරයි. එතන. කොන්ද කඩලා ළමයි එහෙම වෙන්න එපා. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම එනිසා ලස්සන ගමනක් යනවා. තාත්තා බලන්න කපිලවස්තු පුරේට එනකොට ඉරිකර අත ගස්සන්න දෙයක් නැහැ නේද? අත ගස්සන්න තියෙනවා. හරි ඒක පටන් ගන්නකොට. ඈත එනවත් 20000ක් මහරහතන් සුරාම්‍ය මාලිකාවේ උකුලට හේතු කරගෙන. ඈතින් ඒව වුණා. හාමුදුරුවෝ 20000ක් පිරිවරාගේ. මහරහතන් වහන්සේලා පිරිවරා. ඔය අයිනකට දෑදේ. ඔයාගේ අනාගත ආරක්ෂාව තියෙන්නේ උන්වහන්සේ නේද? කොහොමයි මතක් කරේ. ඈත වඩින බුදුහාමුදුරුවෝ පෙන්නලා යසෝදරා දේවිය මොනවද සත්‍යයන් කරේ? පාතු ලක්කන මන්දිත ආයත පන්නි චාම චන්ද විපුසිත පාතු ඒසයි දුහිය පිතානාර සියෝ සෙලස්සන් මොදු පඩාගෙන ඉවරයි. ඉතින් ගියා පාලනය කරන්න බෑ අම්මේ. ඔය කට්ටිය කාලේ එහෙම කරේනේ. මුදුන් හැන්දෙන් තාත්තට බන් ටික වෙරුවා. නේද අම්මේ? මුදුන් හැන්දෙන් ඉස්සල්ලාම මට දැනුත් තාත්තට බන් ටික බෙදෙන කට්ටිය අත උස්සන්න. පළවෙනිම ගෙවන්න බුද්ධ පූජාව වෙන් කරලා. පොඩි දෙනයි. දැන් මේ මහත්තුරු නැතුවද? තාත්තලා නැතුවද? නෑ. නමුත් ගණන් ගන්නෑ. රයිස් කුකර් එකේ තියෙන ඕන බෙදාගෙන කඩේක යැත්තේ. එයා දෙවණි ඉන්නවා සංගීතය බලනවා. එයා ටීවී බලනවා කියලා. ඕන බෙදාගෙන බලන්න. නේද බෙදාගෙන කන්න. මලවදිය නෙමෙයි. උදේ එකක් කියලා දවල්ටක් කියලා රැයටක් කියලා රැයට බෙදන්නත් ඕනද? ඒ නිසා මොකද කරේ ගෙදර කිසිම කෙනෙක් එක වේලක්වත් සමගිව කන්නේ නැහැ දවසට. එහෙම ගෙවල් අපිට දෙවුණා. තියෙන දෙයක් දෙන්නේ අපි දෙන්නාට දෙතන දිරිදෙන්නේ අපි දෙන්නාට බුදුන්ගේ ලෙස වැඳපා අම්මාට ලස්සන ඒ නිසා මේ හොඳ දාමතක් අපි උඩපාඩ මොතේජු පියාට ආරණ සිනසුන් ලොකුවන්ගේ මාසිය අතුරු ඒ දවල්ේ ඔකට ජීවර පින්කමට සහභාගී නැයට නිදුක් නිරෝගී භාවයත් පතන අරකට පින් දෙන්නත් මේ පින්කමට තව දායකත්වයක් දරනවා. ඒ වගේම 2025 මොඩික රාජසේනසනේ කටින පින්කමේ දායකත්වයේ දරන ඒ වගේම කිරුළපඩ පදිංචි WGCS ජයලාල් ආදරණීය මහත්මාණනි ඔබතුමන් ඇතුළු පවුලේ ඔක්කොම කට්ටියට සහ මුළු බණමඩුවේම ඉන්න ඔක්කොටම ආශිර්වාද ලබා දෙන සමන් දෙවියෝ ඇතුළු රටබුදු සසුන රකින්න විශ්වම දෙවියෝ ඇතුළු සියලු දෙවියන්ට මේ පින් ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකේ නිවන් දකින්න ලැබේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්කමට දායකත්ව කරන අපේ ජයරාජ මහත්මයාණන් ඔබතුමා ඇතුළු ඒ වගේම පියරත්න
පියතුමාගේ පවුලේ ලීලාවති මෑණියගේ පවුලේ ගුණපාල තේජි පවුලේ ඒ දායකත්වයේ දරන ආදරණීය පින්වතුන්ට බුදුබණට මේ බණ මඩුව පුරාමටම අහපු හැමෝටම මට ආරාධනා කරලා අපේ දායකයන් මැතිතුන්ට මන්ත්‍රණය කරන ඇතුළු ඒ වගේම නායක හඳුරතුරු පොඩි හඳුරතුරු සැමට ඔබ හැම කෙනෙකුටම එන අපේ මැණිකින ඕන ආදි කට්ටිය එකතු වෙලා මට මේක ආරාධනා කරලා සම්බන්ධ වුණේ. ඉතින් ස්තුතියි ආරාධනා කරා. බොහොම පිං ඔබලා හැමෝටම ඇතිවන සියලු අපලකට දුක් කරදර බාධක පීඩා නිවත් වෙලා හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පත් වේවාපත් වේවා කියලා සාදු සාදු සාදු. බොහොම පිං. ඒ වගේම මිකික් රත් ගුණානන්ද නායකතුමාගේ සිට සෝමහාඳුර දක්වා මේ රට හදලා අපවත් වෙච්ච හාඳුර කට්ටියට වීරපුරම් ආපුගේසක දෙවන පැහැතිස් රජතුමා දක්වා මේ රට හදලා නැති වෙච්ච ආදරණීය මිනිස්සුන්ට අපි ඔක්කොගේම නමින් නැති වෙච්ච අයයි. ජයලාල් පොළේ පරපුර වල නැති වෙච්ච අයයි. වීරත්න මහත්මයා නැති මෑණියන් ගුණපණ පුතේ ඇතුළු පරපුර වල නැති වෙච්ච සැමටත්